පසුගිය සතියේ වගේම මේ සතියේත් අපි on the way request වැඩසටහන ගෙනෙන්නේ ශ්‍රී ලංකා බයිබල් සංගමයේ සිටයි. ඉතින් අද දිනේ වැඩසටහන ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් දැඩි විශ්වාසයකින් නරඹන්න එවිට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ බලවත් දෙයක් සිදු කරાવી. අද දිනේදී අපි සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලංකා බයිබල් සංගමය කියලා මම ඔබට කලිනුත් මතක් කළා. ඉතින් අපි කැමැති දැනගන්න ඔබතුමියගේ නම කුමක්ද? මම සුජාතා මඩුගල්ල. හරි. මේ සුජාතා මඩුගල්ල කියන මහත්මියත් සේවය කරන්නේ ශ්‍රී ලංකා බයිබල් සංගමයේමයි. ඉතින් මට කියන්නකෝ ඔබතුමිය ගෙන් මේ බයිබල් සංගමයට සිදුවන්නා වූ සේවය කොමක්ද? මම මෙතන ගුවන් විදුලි නාට්‍ය, රූපවාහිනී නාට්‍ය චිර රචනය කරනවා. ඒ වගේම වැඩසටහන් සම්පාදනය කරනවා. දහම් පාසල් ගුරුවරුන්ට ඒ වගේම කාන්තාවන්ට නායකත්ව පුහුණු වැඩසටහන් වලට දායකත්ව දෙනවා. හරි, දැන් ඔබතුමී ඒ විදිහට ඔබතුමියගේ කාර්යභාරයන් සඳහන් කළානේ. ඉතින් අපි කැමති දැනගන්න ඔබතුමිය අදහන ආගමේම නියලිලා රැකියාවක් විදිහට ඒ ආගම තුලින්ම දෙයක් කරන්නට ලැබීම ගැන ඔබතුමිය මොකද හිතන්නේ? මම ඉතාමත්ම සතුටු වෙනවා ඒ අංශයෙන් මට සේවය කරන්න රැකියාවක් ලැබීම ගැන. හරි. ඉතින් ඒ අංශයේම සේවය කරන රැකියාවක් ලැබීමත් සමගම ඔබතුමී අන් අයට වැඩිය යමක් හිතනවා ඇති ගීතය සම්බන්ධයෙන්. ඉතින් අපි කැමති ඔබතුමියගෙන් අහන්න කැමතිම කිතුණු ගීතය මොකක්ද? මම කැමති උදයෙන් උදය ගීතිකාව අහන්න කැමති. හරි. ඒ ගීතිකාවට ඔබතුමිය කව හරි එකතු කරගන්න කැමතිද? මම මගේ සේවාංශයේ සියලුම දෙනාම එකතු කරගන්න කැමතියි. හරි. මේ සේවාංශයේ සියලු දෙනාත් ඒ වගේම සුජාතා මහත්මියත් එකතු කරගෙන අපි යමු ඒ ගීතිකාවට. අලුත් කරයි සමිඳුන් ඒ අලුත් සිතින් හොසානා කියා නමදිමි සමිඳුගේ දෙපා උදයෙන් උදය මගේ සිත අලුත් කරයි සමිඳුන් ඒ අලුත් සිතින් හොසානා කියා නමදිමි සමිඳුගේ දෙපා හොසානා සුවපත් කරයි සමිඳුන් ඒ සුවැති ගතින් හොසානා කියා නමදිමි සමිඳුගේ දෙපා හොසානා හොසානා මගේ ආත්මය පුබුදු කරයි සමිඳුන් ඒ ආත්මයෙන් හොසානා කියා
නමදිමි සමිඳුගේ දෙපා Hosanna 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 අපිට තවත් කෙනෙක් මුණ ගැහුණා ශ්‍රී ලංකා බයිබල් සංගමේ ගීතයකට එකතු කරගන්න කියලා. ඉතින් මුලින්ම කියන්නකෝ ඔබතුමියගේ නම කුමක්ද? මගේ නම ශෙරිනි මාරඹේ. අපිට කියන්නකෝ ඔබතුමිය කුමක්ද කරන්නේ මේ බයිබල් සංගමේ? මම මේ බයිබල් සංගමේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට උදව් කරනවා. කියන්නේ Healing the Wounds of Trauma කියන ප්‍රෝග්‍රෑම් එකටයි ක්විස් ප්‍රෝග්‍රෑම්ස් වලටයි. එතකොට අපි තව කරනවා මේ තව ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් තියෙනවා. එතකොට බයිබල් හිස්ටරි එක්සිබිෂන් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් වලට මම උදව් කරනවා. ඒ වගේම ට්‍රාන්ස්ලේෂන් වර්ක් තියෙනවා. සිංහල ඒවා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න තියෙනවා නම් ඒවා කරනවා. එන තමයි ඔබතුමියගෙන් සිදුවන සේවාවන්. හරි. ඉතින් මට අහන්න හිතුණා ඔබතුමියගේ පවුලේ විස්තර. මගේ පවුලේ ඉන්නේ මමයි, මගේ අයියයි, අම්මයි තාත්තයි. හරි. ඉතින් ඔබතුමියගේ ජීවිතයේ කැමති ගීතිකාව මොකද්ද? මගේ ජීවිතේ කැමතිම ගීතිකාව බ්‍රදර් චාල්ස්ගේ ජේසුනි ඔබ ඉස්සර වෙලා කියන ගීතය. හරි. ඉතින් මෙතුමිය කැමති කිව්වේ ජේසුනි ඔබ ඉස්සර වෙලා කියන ලස්සන ගීතිකාවට. අපි දැන් එකතු වෙමු ඒ ගීතිකාවත් සමගින්. ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා
සැනසෙන්න සනසන්න ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් වෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසේ මා සවිමත් කළා ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසේ මා සවිමත් කළා සිනහසේ මා සවිමත් කළා සිනහසේ මා සවිමත් කළා සිනහසේ මා පසුගිය සතියේ වගේම මේ සතියේදීත් අපි on the way request වැඩසටහන ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකා බයිබල් සංගමයේ සිටයි. ඉතින් on the way request වැඩසටහනේ ගීතයකට තවත් කෙනෙක් අපිට එකතු කරගන්න අවස්ථාව උදා වුණා. අපි මුලින්ම අහලා දැනගමු ඇගේ නම කුමක්ද කියලා. මම ලවින්ද ප්‍රනාන්දු. හරි ලවින්දී අපිට කියන්නකෝ ඔබගෙන් මෙම සමාගමට සිදුවන්නා වූ සේවය මොකක්ද? මම church relations and membership secretary විදිහට තමයි මෙතන වැඩ කරන්නේ. අපේ members ගෙනුයි එතකොට churches එක්ක ලියුම් හුමාරු ඒ වගේ මේගොල්ලොත් එක්ක correspondence කරන්නේ මම තමයි. හරි. ඉතින් අපිට කියන්නකෝ ඔබ මේ රැකියාවට එන්නට කලින් තවත් කුමක් හෝ ආයතනයක රැකියාව කළාද? ඔව් තැන් දෙකකම වැඩ කළා තියෙනවා. හරි. ඉතින් ඒ රැකියාවන් හා සැසඳීමේදී මේ රැකියාව ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේක ගොඩක්ම කිතුණු ආගම හා බැඳිච්ච රැකියාවක්, අපේ බයිබලයත් එක්ක බැඳිච්ච රැකියාවක්. ඉතින් ඔබ මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද දෙවියන් වහන්සේගේ වචනය බෙදා හරින ස්ථානයේ විදිහට ලංකාවේ මෙතන වැඩ කරන්න හම්බුන එක ගැන මම ඇත්තටම භාග්‍යයක් ලෙස සැලකනවා. ඒ වගේම මෙතන වැඩ කරනකොට ඇත්තටම උන්වහන්සේගේ ආශිර්වාද ඇත්තටම ගොඩක් දුරට අත්දකින්නවා මෙතන වැඩ කරනකොට. ඉතින් අනිත් තැන්වල මම කිතුණු තැනක නෙමෙයි මම වැඩ කරේ. ඉතින් මෙතන වැඩ කරන්න හම්බුනේ ගැන මම හිතන්නේ දෙවියන් වහන්සේගෙම වැතුණු කැඳවීමක් විදිහටයි. හරි. ඔබ කිව්වා මේ බයිබල් සංගමේ වැඩ කරන එක දෙවියන් වහන්සේගෙන් ලැබුණු ආශිර්වාදයක් කියලා. ඉතින් ඔබේ ජීවිතයේ ආශිර්වාදයක් වුණු යම් කිතුණු ගීයක් ඇති. අපි කැමතියි ඒ ගැන දැනගන්න. මම කැමති ලක්පති සිල්වා දේවගැතුමා සහ ලයිසෙන් දේවගැතුමා ගායනා කරන සහෝදරයන්සේ ගීතය. හරි ඔබටත් එක් වෙන්නට පුළුවන් ඇය කැමති කිව්වා වූ සහෝදරයන්සේ කියන කිතුණු ගීයට. දෙවිඳු අප සැමගේ පියාණන් බැවිනා දුක සැපයි එන්නේ වෙන් නොවී කිසිදා ලස්සනයි ලෝකේ දෙවිඳු ප්‍රේම හින්දා සහෝදරයන්සේ මගේ අදහස් වෙනස් වන විටදී එකම පියෙකුගේ හඬ ඇසුණු කල එයට කීකරුවි විවිධ සිතුවිලි ඇතත් අප තුළ එක මඟක පිවිසී එකට යන්නට සවිය දුන්නේ
දෙවිඳු පිහිට ලැබේ සහෝදරයන්සේ සොයුරට පෙම් කරන්නට නොහැකි විට සතටා නොපෙනෙනා දෙවි සමිඳු හත පෙම් කළ නොහැකි කිසිදා ඔබට සැමවිට මගේ අත දෙමි සොයුරු පෙම වඩවා එවිට සොයුර දෙවිඳු ප්‍රේමය ගලයි අප වෙතටා සහෝදරයන්සේ එක්ව ඉමු සැමදා දෙවිඳු අප සැමගේ පියාණන් බැවිනා දුක සැපයි එන්නේ වෙන් නොවී කිසිදා ලස්සනයි ලෝකේ දෙවිඳු පෙම අපේ වැඩසටහනේ අවසාන ගීත ඉල්ලීම සඳහා අපිත් එක්ක සහභාගී වෙනවා බයිබල් සංගමයේ සේවය කරන්නා වූ තවත් එක්කෙනෙක්. අපි ප්‍රථමයෙන් මහල දැනගනිමු මෙතුමාණන්ගේ නම සහ මෙතුමාණන්ගෙන් ශ්‍රී ලංකා බයිබල් සංගමයට සිදුවන්නා වූ සේවය කුමක්ද කියලා. මගේ නම ජානක රොඩ්රිගෝ. මම account executive වශයෙන් මෙතන සේවය කරනවා. ජානක මහත්මයා අපිට කියන්නකෝ ඔබතුමා කැමතිම කිතුණු ගීය මොකක්ද? මුතු කැට සොයනටයි වෙසෙන්නේ. අපි දැන් යමු වෙමු එම ගීතිකාවට. Mutu
විට නැහැ පසුබට වන්නේ කිතු දම රස අත පතුරන විලසින අත්වැල් වැඳ පෙරටයි එන්නේ මුතු කැට සොයනට ඇයි වෙහෙසෙන්නේ මුතු එක මුතු බව නොමැතිද දන්නේ ලංකව දියුණුව අප අත වන්නේ කිතු දුම ගිය මග අපි යන්නේ ඉතින් අදට on the way request වැඩසටහනින් සමගින යන තමයි අපි මේ විදිහට සූදානම් වෙන්නේ. නමුත් මම වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කර දුන්නා දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් වගේම දැඩි ඇදහිල්ලකින් සිටින්න එවිට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දෙයක් සිදු කරાવી කියලා. ඉතින් ඒ වචනයත් සමගින් අද අපි ඔබෙන් සමගන්වා on the way request වැඩසටහනේ.